2027 අවුරුද්දට කොහොමද මුහුණ දෙන්නේ? 2027 අවුරුද්දට මුහුණ දෙන්න නම් අනිවාර්යයෙන්ම අපි 2026 අවුරුද්ද සාර්ථක අවුරුද්දක් කරගන්න ඕනේ. කොහොමද 2026 අවුරුද්ද සාර්ථක අවුරුද්දක් කරගන්නේ? තමන්ට තමන්ගේ මේ 2026 අවුරුද්ද සාර්ථක කරගන්න පුළුවන් පොඩි කාරණා 4ක් මං අද කියන්නේ. මේකේ පළවෙනිම කාරණේ තමයි ඔයා මේ අවුරුද්ද තුල අනිවාර්යයෙන්ම දැනුමට ආයෝජනය කරන්න ඕන. දැනුමට ආයෝජනය කරනවත් තරම් ආයෝජනය කිරීමක් ලෝකේ වෙන මොකවත් නැහැ මේ අනාගත ලෝකයේ තුල. ඒ කියන්නේ හැම මොහොතකම ඔයාගේ දැනුම වර්ධනය කරගන්න. කාලය වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන්. ඔයාට ආයෝජනය කරන්න පුළුවන් නම් ඒ වගේ මේ ආයෝජනයෙන් ඔයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ අනාගත ලෝකය ජය ගන්න එක බොහොම පහසු දෙයක්. මොකද ඔයාගේ බුද්ධිය වර්ධනය වෙන්නේ ඔයාගේ දැනුම සහ ආකල්ප ඒ වගේම අත්දැකීම් වල එකතුවක් විදිහට. එතකොට ඔයාගේ දැනුම වර්ධනය වීමත් එක්ක ඔයාගේ බුද්ධිය පරිණත තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම ඒ දැනුම තුලින් අනාගත ලෝකය එහෙමත් නැත්නම් 2027 අවුරුද්ද ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවා 2026 අවුරුද්ද තුලින්. දෙවෙනි කාරණය. මේක තවත් වැදගත් කාරණයක්. 2026 අවුරුද්ද තුල ඔයා ප්‍රධාන ඉලක්ක එකක් විතරක් තියාගන්න. මේකට උදාහරණයක් කියන්න. උදාහරණයක් කියන්නේ ප්‍රස්තාව පිරුලක්, රුසියානු ප්‍රස්තාව පිරුලක් හාව දෙන්නෙක් පස්සේ දුවන කෙනෙක් කවදාවත් එක හාවෙක්වත් අල්ලගන්නේ නැහැ කියන කියමන. ඒ කියන්නේ ඔයා ඉලක්ක කිහිපයක් පස්සේ 26 අවුරුද්ද තුල දුවන්න ගත්තොත් ඔයාට එක ඉලක්කයක්වත් සපුර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම 2026 අවුරුද්ද තුල ඔයා එක ඉලක්කයක් විතරක් තියාගෙන ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. ඒ කරලා ඒ ඉලක්කය ජය ගන්න. මේ ප්‍රධාන ඉලක්කය අතරතුර පොඩි ඉලක්ක තියෙන්න පුළුවන්. නමුත් ඔයාට එක ප්‍රධාන ඉලක්කයක් විතරක් තියාගන්න. මොකද අනිවාර්යයෙන්ම ඒ ඉලක්කය ජය ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි දෙවැනි කාරණය. තුන්වෙනි කාරණය තමයි ඔයා අලුතෙන් යමක් ආරම්භ කරනවා නම් ඒක කල් දාන්න එපා. ඒ කියන්නේ ඔයා ආරම්භ කරන්න ඕනි දේ මේ මොහොතේම ආරම්භ කරන්න. ඒ ප්‍රධාන කාරණේ මේ මොහොතේම ආරම්භ කරන්න බැරි වුණා ඒ ප්‍රධාන කාරණේ වෙනුවෙන් යම් පොඩි දේවල් ඔයාට ආරම්භ කරන්න පුළුවන් වෙයි මේ මොහොතේ. ඒ නිසා මේ මොහොතේම ඔයාට මොන හරි දෙයක් කරන්න ඕන නම් ඒක ආරම්භ කරන්න. නැත්නම් ඔයා ආරම්භ කරන දේ හෙට කරනවා, අනිද්දා කරනවා, ලබන මාසෙ කරනවා කියලා කල් දැම්මොත් ඒ දේ කවදාවත් ඔයාට ආරම්භ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් දෙයක් පටන් ගන්නවා නම් ඒ දේ පටන් ගන්න හොඳම මොහොත තමයි මේ මොහොත. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි වැදගත් එක. මේ මුලින් කියපු තුනටම වඩා මේක ගොඩක් වැදගත්. මොකද මේක තමයි ස්වයං විනය කියන එක. මේ මුලින් කියපු කාරණා තුන වෙනුවෙන් කැප වෙන එක. එහෙමත් නැත්නම් මේක දිගටම පවත්වාගෙන යන එක තමයි ස්වයං විනය කියන්නේ. මොකද මේ අවුරුද්ද මුලදී හම්බ වෙන අභිප්‍රේරණයත් එක්ක ඔයා මේ වගේ දේවල් පටන් ගයි. නමුත් ඒක දිගටම පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ මොටිවේෂන් එක නැති වුණාට පස්සේ මේ කරපු දේවල් නවත්තලා දානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ස්වයං විනයක් තියාගන්න. පළවෙනි කාරණේ ගත්තොත් ඔයාගේ දැනුමට ආයෝජනය කිරීම. උදාහරණයක් කියන්න. දවසකට විනාඩි 15ක් ඔයාගේ දැනුම වෙනුවෙන් ආයෝජනය කරන්න. ඒකට ඔයා කැමති විෂයක අලුත් පොතක් ගෙදරට ගේන්න. හැමදාම නිදා ගන්න කලින් විනාඩි 15ක් ඒ පොතේ පිටු කීපයක් කියවන්න. මේ විදිහට මාසයක් විතර කරද්දී ඔයාට නොදැනීම මේ පොත කියවලා ඉවර වෙලා තියෙන්න පුළුවන්. අන්න මේක එක දිගට මේ විදිහට පවත්වාගෙන යාම තුළින් ඔයා තුළ ස්වයං විනයක් ගොඩ නැගෙනවා මේ තමන්ගේ කාර්යයන් සම්බන්ධ. එතකොට මේ ස්වයං විනය තුළින් බොහෝම පහසුවෙන් ඔයාගේ ඉලක්ක ජයග්‍රහණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒක තමයි හතරවෙනි කාරණේ. මම ඔයාගේ වෙලාවෙන් ගොඩක් ගන්න පොඩි වීඩියෝ එකක් දාන්නේ 2026 අවුරුද්ද. එහෙමත් නැත්නම් මේ ලැබපු අවුරුද්ද ඔයාගේ ජීවිතේ වෙනස් කරන අවුරුද්ද වෙන්න පුළුවන්. ඒ කියන්නේ
ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ රැඩිකල් වෙනසක් ඇතිවෙන්න එක අවුරුද්දක් ගැන හොඳටම ඇති. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ 2026 අවුරුද්ද ඔයාගේ ජීවිතයේ සාර්ථකම අවුරුද්ද වෙන්න කියලා.